ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ watch ගැන. ලෝකේ සමහර watch තියෙනවා ඒ වගේ මිල හද්දී වාට හිතේ මේක watch එකක්ද නැත්නම් කලාකෘතියක්ද කියලා. අද අපි බලමු ලෝකයේ අති මිල අධිකම ලක්ෂරි watch පහක් ගැන. එහෙනම් දිගට බලන්න. අංක 5 රිචඩ් මිල්ලාර්ගෙන් 56.2. මේ watch එක අනාගත ලෝකයේ ඔරලෝසුවක් වගේ. ප්‍රයිස් එක ඩොලර් බිලියන 2ක් පමණ වෙනවා. full sapphire crystal body එකක් තියෙනවා. transparent design එකක්. light weight උනත් extremely strong. engineering masterpiece එකක් මේක. 4 Rolex Daytona Paul Newman. මේක history එකක් තියෙන watch එකක්. price එක ඩොලර් බිලියන 17ක් වගේ වෙනවා. Hollywood legend කෙනෙක් කරන Paul Newman use කරපු model එකක්. simple Rolex එකක් උනත් collector vault එකේ priceless level එකට මේක ගිහිල්ලා තියෙනවා. 3 Jacob and Co billionaire watch. මේක වෙයා කරන ඩයමන්ඩ් බ්ලොක් එකක් වගේ. ප්‍රයිස් එක ඩොලර් මිලියන 18ක් වෙනවා. එමරල්ඩ් කට් ඩයමන්ඩ් 260කට වඩා මේකට අල්ලලා තියෙනවා. ස්කෙලටන් ඩිසයින් එක නිසා ඉන්සයිඩ් මෙකනිසම් එකත් පේනවා. ඒක ග්‍රාෆ් ඩයමන්ඩ් හැලුසිනේෂන්. මේ watch එක දැක්කම ඔයාලට හිතෙන්නේ ජුවලරි පීස් එකක් කියලා. ඩොලර් මිලියන 55ක් වගේ වෙනවා මේක. පින්ක් බ්ලූ ග්‍රීන් වගේ රෙයාර් ඩයමන්ඩ් වලින් හැදිලා තියෙන්නේ. watch piece එකට වඩා මේක ඩයමන්ඩ් ආර්ට් පීස් එකක් වගේ. අංක 1 වගේම අවසාන එක Patek Philippe Grand Master Chime. මේක තමයි ලෝකයේ most expensive watch එක සහ අවසාන watch එක. ප්‍රයිස් එක ඩොලර් මිලියන 30ක් වෙනවා. මේ watch එකේ pieces දෙකක් තියෙනවා, front සහ back. කැලෙන්ඩර් එලා මූන් පේස් වගේ 20කට අධික ෆන්ක්ෂන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක නිකම් watch එකක් නෑ, මේ mechanical engineering masterpiece එකක්. මේ watch නිකම්ම නිකන් ටයිම් බලන්න නෙවෙයි තියෙන්නේ. ඒවා ලක්ෂරි ස්ටේටස් සහ පවර් සිම්බල් එක. තවත් මේ වගේ amazing fact දැනගන්න ඕන නම් දෙකම අපිත් එක්ක ඇදලා ඉන්න. subscribe කරන්න අපේ YouTube channel එක. Thank you.